දෙවියන්ගෙන් වෙදකම රැගෙන මනුලොවට පහළ වුණ ශිවරයා තමයි දන්නන්තරී කියලා කියන්නේ. හෙල්ල වෙදකම කියන එකම දැන් මාම කැච්චක්ම අභවයට මං ගච්ඡන කාලෙමැච්චම් මං ගච්ඡලා තිබෙනවා. වන්නිලතන්ව බුලත් ආදිවාසී ජනතාව පිළිගන්න. අපේ පියවරු වර්ගයේ වන්නිලතන් තව ස්වල්ප මොහොතකින් මේ භූමියට ප්‍රවේශ වෙන්න කරනවා. ඒ ඇතුළු ජනයන් කීප දෙනෙකුට ස්ථානයට ආරාධනා. අනිකුත් සියලු දෙනා ගෞරවනීය මහා සංඝරත්නයේ ප්‍රධානව භූමියට විතරන්නට අවශ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ බෝලවත්ත නිපුණ පොත් ප්‍රකාශකයේ අධිපති බෝලේ මහජන ගෞරව දෙවියන් කරන දිනේ විලාසරණය කරන බව ගන්ධ පිළිවෙල වහන්සේ ලම්බෝදර නම් අපි හඳුන්වන නුවණට අධිපති දෙවියන් ශ්‍රේෂ්ඨ කියන අපේ පෙරදිග ඉතිහාසයේ ලම් පිළිවෙල වහන්සේ නමක මේ ස්ථානයේ ස්ථාපිත කරලා නිරාවරණය කරන කොටයි අප මෙතන ඉන්නේ. ඒක අපි කලින් සඳහන් කරේ නෑ නැත්නම් ඉතින්ම ධර්මතරේ පිළිවෙල වහන්සේගේ පස්සේ කරතරේ ओम गम गणपति नमो नमः सिद्धि विनायक नमो नमः कष्ट विनायक नमो नमः मंगल मूर्ति मोरया गणपति अप्पा मोरया එහි රූපකීමේ පස්සේ ස්තෝත්‍ර භාවනාව තව ස්වල්ප මොහොතකින් ඔබ හා අපි සමීප වෙමු. ඒකට අධිය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියලා.
සඳහන් කළා මේ අපේ ගමේ වෙදමැදුරු අපේ ගමේ වෙද මහත්තයා නෝනගේ සම්බන්ධ වෙන අනිකුත් සියලු වෛද්‍යාචාර්යතුමන්ලා ආයුර්වේද සභාව දී වෙස්සිම්බ උසස් සභාව හා ඒකාත්මක වෙලා ඉන්න මොහොතේ ඊළඟට අපි ප්‍රවේශ ගන්නවා පැවිදි අනුශාසනාව වෙනුවෙන් මේ වටිනා මොහොතේ ප්‍රස්තාව වෙන් කර දෙනවා. තරම් මනුස්ස ලෝකයේ ඇති වූ ව්‍යාධි ධර්මයක් සමනය කිරීම සඳහා සක්දෙවියන්ගෙන් වෙදකම රැගෙන මනුලොවට පහළ වුණ ශිවරයා තමයි දන්නාන්තරී කියලා කියන්නේ. ඒ නිසා එවන් වූ පිළිමයක් අද මෙහි විවෘත වුණා. ඒ ආශිර්වාදයත් ඔබට එකතු කරනවා. දැන් ඇත්තටම මේ ඇත්තෝ මාම කැච්චක් සතුටු වෙන මන් වෙනවා අද දවස් ගොජ්ජේ මේ වෙලාවට මේ උත්සවයට සම්බන්ධ වෙන මන්ද වෙන්න මන්ද වෙච්ච එකම ගන්න. ඇත්තටම මේ දැනට මේ ඇත්තෝ මංගච්ඡන්න අදහස් කරන මන්ද කරුවේ මේ කාලමැච්චේ හැටිමට ලෝකේ දියුණු තැන මන්ද වෙනවා දියුණු තැන මන්ද වෙන ලෝකේ මාම කැච්චක් එකමල් වෙනස් තැන මන්ද වෙනවා සමාජය වෙනස් තැන මන්ද වෙනවා මිනිග්ගජ්ජ වෙනස් තැන මන්ද වෙනවා රට වෙනස් තැන මන්ද වෙනවා සිරිත් පිරිත් වෙනස් තැන මන්ද වෙනවා ඒ වගේම මේ ඇත්තන්නේ තිබෙන හෙල්ල වෙදකම කියන එකම දැන් මාම කැච්චක්ම අභවයට මංගච්ඡන කාලමැච්චම් මංගච්ඡලා තිබෙන්නේ මාම කැච්චක් අමාරුවෙන් තමයි මේක උඩතනට එන්න මංගච්ඡන්නේ. ඉතින් ඒ හින්දම මේ ඇත්තෝ හිටලාවා මේතන මාම කැච්චක් වැදගත් කියන එකම හිටලාගෙන තමයි අද දවස් වෙද්දී මංගේ. ඇත්ත වශයෙන්ම අද මේ වැඩසටහනට සම්බන්ධ වුණාට පස්සේ මම බොහොම සන්තෝෂ වෙනවා මට මේ අවස්ථාව ලැබුණාට සහ මම මේකට සහභාගී වීම සම්බන්ධයෙන්. ඉතින් මම කල්පනා කරා අද ලෝකෙ දිහා බලනකොට අපි හැමෝම කියන ලෝකෙ දියුණු වෙමින් පවතිනවා ලෝකෙ මහා දියුණුවක් පිටිපස්සේ යනවා. ඉතින් මම දකින්නේ මේ දියුණුව තුල විනාශයක්. නමුත් කෙසේ වෙතත් මේ ලෝකෙ දියුණු වෙගෙන යනකොට අපිට අමතක වෙන බොහෝ දේවල් තියෙනවා. අපේ සංස්කෘතිය, අපේ ජාතිය, ආගම, සිරිත් පිරිත්, අපේ හෙළ වෙදකම සහ මේ සියල්ල අතහැරලා අපි එක තරගයක දුවන කාලයක අපේ දේවල් අපේ අනන්‍යතාවය අපේ සංස්කෘතිය අපේ හෙළ වෙදකම ආරක්ෂා කරන්න ගන්න මේ වෑයමට මම සහභාගී වී යුතුමයි කියලා මම තීරණය කරා.